බලා හිටපු මාස ගානක් බලන් හිටියා නේද? මාස ගානක් බලන් හිටපු පඩි බණ්ඩල් එක ඔන්න තව තප්පර කිහිපයකින් එනවා. තප්පරේ විනාඩි කිහිපයකින් තව විනාඩි තියෙනවා මචං. විනාඩි 2.30 ගානක් තියෙනවා. ඉතින් අපි දෙක ටයියක් ගහමු. මචං මට උවමනාව තියෙන්නේ ප්‍රස් එඩිෂන් එක ගන්න. බලමු එහෙම ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මේක හම්බ වෙයිද නැති වෙයිද මල කෙලවිලා නද්දත්තාර වෙයිද කියලා කියන්න බෑ. හරිද? ඉතින් කට්ටියම ෂාපාරක් දාන්න. ඒ වගේ මතක් කරනවා මචං ඔයාලගේ ගේම් එකේ ID එකම ඩොප් අප් කරගන්න ඕන. මෙන්න වගේ නම්බර් 3 තියෙනවා. ඉතින් ගොඩක් මම පර්සනල් යූස් කරන්නේ. ඔයාලට මට මොන හරි වැදගත් දෙයක් කියන්න තියෙනවා නම් 40යි 15 නම්බරේට මැසේජ් එකක් දාන්න මට කියන්න හරි ටොප් අප් කරන්න හරි ඕනම එකකට. මේක තමයි මම ගොඩක් පර්සනල් යූස් කරන නම්බරේ. අනිත් දෙක අපේ ඇඩ්මින්ලා දෙන්න මේ තුනේම ඇඩ්මින්ලා තමයි ඉන්නේ. ඒ වුණාට අර වැදගත් දෙයක් මොනවා හරි කියන්න තියෙනවා නම් අපේ තුන්වෙනි නම්බරේට මැසේජ් එකක් දාන්න ටොප් අප් කරගන්නවා නම් නම්බර 3න් ඕනම එකකට මැසේජ් එකක් දාන්න. ඉතින් බචා ගොඩ මාස ගානක් බලන් හිටියා. ආපු ගම ස්පීඩ් කරන්නයි හදන්නේ. ඔයාලා මොකද හිතන්නේ? ධනුකයාගේ ආනුභාවයෙන් එයිද? නැත්තම් කෙලවෙයිද සැකපොක් වෙයිද? මුකුත් බැලිල්ලක් නෑ මචං. ආයේ අරගෙන යනවා ඩයමන්ඩ් ටික හැඳි ගෑවිලා චුත වෙලා කෙලවෙලා මාවත් කෙලවිලා යනකම් මචං කරකවනවා මේක. අපි බලමු මොකද වෙන්නේ කියලා. තව විනාඩියයි. ඉතින් බචා ගායිති ආපු ගමන් තනිකර බීසනයක් කරනවා. ඔබල මොකද කියන්නේ? මේක ගන්න පුළුවන් වේද? හා මතක් කරනවා මේ වීඩියෝ එක වැඩියෙන්ම ෂෙයා කරන්න. ෂෙයා කරන මල්ලිලා 3 දෙනෙකුට වැඩිම ලයික් ගන්න මල්ලිලා 3 දෙනෙකුට දෙනවා වීක්ලි මෙම්බර්ෂිප් 3ක්. හරිද? වීක්ලි මෙම්බර්ෂිප් 3ක් ඈ. ඩයමන්ඩ් 203ක් දෙනවා. ඉතින් කට්ටියම ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. එතකොට TikTok එකේ කට්ටියට මගේ නම්බරේ පෙන්නන්න නැති වෙයි. නම්බරේ පෙන්නන්න නැත්නම් ඔයාලට කරන් තියෙන මගේ ධනුක FF YouTube channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ දාලා තියෙනවා මගේ නම්බර 3. මොකද TikTok එකේ දාන්න බෑ. අපි බාප්පලා ගයිඩ්ලයින් ගන්නවා. ඒකේ කේස් එක ඉතින් බචාවට තව තප්පර ටිකයි ඩයමන්ඩ් 7164ක් තියෙනවා. ඩයමන්ඩ් 7162ක් වුණා නම් මාරුනේ බා. තප්පර 40 තුඩයි දෙකයි ඉතින් බචා ගොඩ මාස ගානක් පුන පුනා බලාගෙන හිටපු ඒ මොහොත උදා වෙන්න හදන්නේ මචං. මම බලත් එක පොඩක් කතා කරන්න නැති මේක ආයෙ කරගෙන යනවා. මොනවා වෙයිද දන්නේ එයිද නැති වෙයිද ඩයමන්ඩ් ටික හැදි ගෑවිලා ඇයිද ඒවා කියන්න දන්නේ නැහැ මචං. හරිද? ලක් එකකට තමයි ඩයමන්ඩ් 1000යිපුත් එන්න පුළුවන්. ඒවා කියන්නත් බෑ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් coming soon පුතේ ඉක්මනට වරේ. තව 16යි අදොත ඩිඩ්ඩික් ගාලම මේක එයිද බෑ? එයිද කියලා එයිද? හරි මචං මේ පැත්තේ ගොඩ තප්පර 9යි 8යි 8යි 4යි 3යි 2යි 1යි ස්ටාර්ට්. අපි ආගිවෙට් එකට මචං ආයේ ඇරිල්ලක් නෑ බැලිල්ලක් නෑ කැරකුවා ආයේ එච්චරයි මචං ආයේ බොඩවත් නෑ. කරකඩ පුළුවන් තරම් ඉක්මනට ආවොත් ඒව නෑ මොකුත් නෑ. බලමු. ඒයිත් දන්නේ බං. යෝ මොනවද වෙන්නේ ඔය? මොනවද වෙන්නේ? ආවත් දන්නේ නෑ නාවත් දන්නේ නෑ කරකල දාම්පා. මේ මොනවද මේ 40 කෑලි වැටෙන්න එපා බං. මොකක් වෙයිද දන්නේ අපි බලමු. එක ටෝකන් එකක්ද කොහෙද ආවා? මට ඕනේ පෙස් එඩිෂන් එක ගන්න බා. අඩෝ වරේ මොකද්ද ඔය වෙන්නේ? ඕයි වෙන්න එපා යකෝ. මට ඕනේ පෙස් එඩිෂන් එක ගන්න. එයිද බා? අයියෝ බා 25 බං. බෙස්ට් එඩිෂන් එක ගන්න බැරි වුණා බං. අයියෝ අයියෝ ප්‍රෙස් එඩිෂන් එක ගන්න බැරි වුණා. හැබැයි රීජන් එකේම 25 මල්ලි. රීජන් එකේම 25 හරිද? රීජන් එකේම 25. ඉතින් අපි යම් මේ පැත්තට. ඉතින් ඔන්න තියෙනවා සුපුරුදු පට්ට පදිරි පිස්සු පීකුදු. ආයෙ ඉතින් හැඳි ගෑවෙන බඩල් එකක් අපි මේ පැත්තෙන් යම් බලන්න මචං. ආයෙ වම් මචං දැන් එක්සයිට්ලා තියෙන්නේ. එක්සයිට්. ඉතින් මචං හරියටම ඩයමන්ඩ් ගිහිලා තියෙන ඩයමන්ඩ් 4500. ලංකාවේ අඩුවෙන්ම ගත්තේ මන්ද එතකොට.
ඩයිමන්ඩ් 4500යි. what the hell man අපි මේ පැත්තේ මචං මේ ටිකක් ක්ලීම් කරගමු. අම්මට සිරි පහ රිමෝට් එකක් ඒකත් මචං අඩෝ හරියටම ඩයමන්ඩ් 5000ක් විතර දාගනින් টොප් අප් කරගන්න ඕන කට්ටිය මැසේජ් එකක් දාන්න. තනි පිස්සුවක් මචං V50ක්කෝ අම්මට සිරි ඩයමන්ඩ් 4500යි. ඉතින් කොල්ල මචං කොහොම හරි රීජන් එකේම 25ට බන්ඩල් එක ගත්තා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඩයමන්ඩ් 2500කුත් ඉතුරුයි. ඉතින් ඔන්න මහත්තයෝ ආය ඉතින් ට්‍රික් කඩම් බලක් නෑ බඩු කෑල්ල අරගෙන තියෙන්නේ. වෙන්න තියෙනවා දනුගයියගේ ප්‍රොෆයිල් එක. ඉතින් කට්ටියම මැසේජ් එකක් දාන්න මගේ නම්බර 3න් ඕනම එකකට මැසේජ් එකක් දාන්න. මේ වීඩියෝ එක වැඩිම ෂෙයා කරන මල්ලිලට ඒ කියන්නේ වැඩිම ලයික් ගන්න කමෙන්ට් එකට අනිවාර්යයෙන්ම දෙනවා වීක්ලි මෙම්බර්ෂිප් 3 දෙනෙකුට. ඉතින් කට්ටියම ෂෙයා පාරක් දාන්න අමතක කරන්න එපා. යකෝ රීජන් එකේම 25 රීජන් එකේම 25 ගැම්ම කට්ටියම ෂෙයා කරන වීඩියෝ එක. එහෙනම් තවත් වීඩියෝ එකකින් සෙට් වෙන බලාපොරොත්තු වෙන්න. අදට ගිහින් එන්න. බයි බයි අතරේ.